අයිබෝන් දරුවෝ අපිට දවසේ ගැටලුව 47ට තේ දීලා තියෙන ගැටලුව තමයි රූප සටහනක් තියෙනවා. මේ රූපය අදාළ කරගෙන විශාල සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න මෙවැනි කුඩා සමචතුරස්‍ර කොටු තව කීයක් ඕනේද කියලායි අපෙන් අහන්නේ. දැන්ට තියෙන ප්‍රමාණය මම පාට කරගත්තා පුතේ. හරි. එතකොට සමචතුරස්‍රයක් වෙන්න නම් පැති අතරම සමාන වෙන්න ඕනේ. කියන්නේ දිග කියන්නේ පාද අතරම සමාන වෙන්න බෑ විශාල සමචතුරස්‍රයක. එතකොට එනම් මේ හැම පැත්තකම මෙයාගේ හිතන්නකො මේ පැත්තේ කුඩා සමචතුරස්‍ර මේ පැත්තට 4ක් තියෙනවා මේ පැත්තටත් ඒ ප්‍රමාණය ඕනේ. දැන් අපි බලමුකෝ උස ගත්තොත් 4ක් තියෙනවා. මේ බලන්න මම මෙතනින් නිකන් දාල වශයෙන් 1යි. හරි. 2යි 3යි. හරි. මෙතනටත් එකක් දා ගන්නවා. හරි. මේ උස ගන්නවා. මේ උස ගන්නවා. දැන් මේ උසත් ගන්නවා. හරි. දැන් එතකොට උස නම් 4 ඇවිල්ලා තියෙනවා. නමුත් මේ පැත්තෙන් 3යි තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේක සමචතුරස්‍රයක් බවට පත් කරන්න නම් මේ පැත්තෙනුත් තව කැලි 4ක් දුන්නොත් ඔන්න සමචතුරස්‍රයක් බවට පත් වෙනවා. එතකොට තව කුඩා සමචතුරස්‍ර කීයක් ඕන වෙනවද කියලා අවශ්‍ය වෙන්නේ. ඒතර අපි දක්වන්න එපා පුතේ. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියන අවස්ථා ප්‍රමාණ සංඛ්‍යාව ගත්තම 12ක් ලැබිය යුතු විශාල සමචතුරස්‍රයක් බවට පත් කරන්න නම් නමුත් මේකේ ප්‍රශ්නය තව විදිහකින් මේක වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒක ප්‍රශ්නේ සහ ලැබිලා තියෙන පිළිතුරු අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. නමුත් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ උත්තරය යම් මේකෙන් අපි හිතුව මෙන්න මේම. දැන් මේ අවස්ථාව අපි හිතුව මේ පස්වෙනි අවස්ථාව මෙයා නිර්මාණය වෙනවා මෙතනට එකක් ආපු ගම. හරි. එතකොට මේ 8 වෙනි එක නිර්මාණය වෙනවා මෙතන කොටුවයි ආපු ගම. හරි. එතකොට අපිට එළිය කොටුව කොහොමද දාන්න එපා. එතකොට සමහරක් ප්‍රශ්න තියෙනවා ඒ අනුව යම් අවස්ථා බාහිර ළඟ තියෙන අවස්ථාවක් දැම්ම ගමන් අනිත් අවස්ථාව පිරිනවා කියලා ගන්නත් පුළුවන්. නමුත් මෙතනදී ප්‍රශ්නේ තුර බලාපොරොත්තු වෙන්නේ මෙවැනි කොටු තව කීයක් ඕනද විශාල සමචතුරස්‍රයක් නිර්මාණය කරගන්න. ඒ අනුව තමයි අපි 12ක් කියලා ගත්තේ. හරි. ඒ නිසා ප්‍රශ්නේ අනුව තියෙන පිළිතුරු අනුව යම් විදියකින් සමහරක් අවස්ථාවල ගැටලු වෙනස් වෙන්න පුළුවන් පුතේ. ඒක ප්‍රශ්නේ ආන විදිය සහ තියෙන පිළිතුරු අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ නම් අපිට තියෙන්නේ මෙවැනි සමචතුරස්‍ර කීයක් ඕනද විශාල සමචතුරස්‍රයක්. අද මෙතනදී බලාපොරොත්තු වෙන දරුවෙක්ගේ සමචතුරස්‍රයක් වුණාම මේවා උස දිග පදිග සමාන විය යුතුයි. හරි. දිග පළල සමාන විය යුතුයි. පැහැදිලිද? එතකොට ගණකයක තමයි උස දිග පළල කියන අවස්ථා තුනම සමාන වෙන්න ඕනේ. හරි. එතකොට ගණකයක උනත් එක් අවස්ථාවක් වෙනස් වෙච්ච ගමන් ඒක ඝන කාභයක් බවට පත් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා මේකෙත් පුතේ දිග පළල අනිවාර්යෙන් බලා ගන්න. එතකොට ඒවා සමාන වෙනකොට මේකේ උස අපි 4ක් ගත්තානේ. ඒ අනුව මේ අතරත් අපි 4ක් අරගෙන මේ අතරත් ගන්න වෙනවා. ඒ අනුව තමයි මේක මුළු ප්‍රමාණය 16ක් එනවා. 16න් දැන්ට 4ක් ගියාම තව කීයක් ඕන වෙනවද? 12ක් ඕන වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න. මොකද මේකේ දිග පළල ගත්තම 4 වැඩි කිරීම 4නේ. ඒතර 16යිනේ. දැන්ටත් 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒතර 4 අඩු කරාම තව කීයක් ඕනේද? 12ක් ඕන වෙනවා. ඒ නිසා දරුවෝ මේ වගේ ගැටලුවක් ආවම පොඩ්ඩක් ප්‍රශ්නේ තේරුම් ගන්න, පිළිතුරු ටික බලන්න. ඒ අනුව අපි ගැටලු විසඳන්න පුළුවන්. එහෙනම් ජයව දරුවෝ.